ඔබ තවමත් Facebook එකේ අනිත් අයගේ වීඩියෝ බල බල කාලය නාස්ති කරනවාද? ඔබ දන්නවාද ඔබ දිනපතා අප්ලෝඩ් කරන එක රීල් එකකින් හෝ වීඩියෝ එකකින් මාසෙට ඩොලර් 100 ගණනක් නැත්නම් ලක්ෂ ගණනක ආදායමක් ගන්න පුළුවන් කියලා? අද වෙනකොට YouTube වලට වඩා වේගයෙන් content creators ලට සල්ලි ගෙවන ලොකුම platform එක බවට Facebook monetization පත් වෙලා ඉවරයි. අද මේ විනාඩි 20 ඇතුළත අපි මුලින් ඉඳන් අගටම කතා කරනවා Facebook page එකක් හෝ profile එකක් monetization කරගන්නේ කොහොමද? In-stream ads, reel bonus සහ performance bonus ලබා ගන්න ඕනේ eligibility එක මොකක්ද? policy verification, unoriginal content, limited originality නැතුව වීඩියෝ දාන්නේ කොහොමද? ලංකාවේ ඉඳන් payout set up කරලා බැංකුවටම සල්ලි ගන්නේ කොහොමද? වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔබටත් අදම හරියටම Facebook monetization ගමන පටන් ගන්න පුළුවන්. මුලින්ම බලමු ඔබට ඕන කරන්නේ Facebook page එකක්ද නැත්නම් professional mode on කරපු profile එකක්ද කියලා. professional mode ඔබේ පෞද්ගලික profile එකේ option එක on කරලා කෙලින්ම monetization කරන්න පුළුවන්. මෙහි ඇති වාසිය තමයි ඔබට දැනටමත් ඉන්න යාළුවෝ ප්‍රමාණය එකපාරට followers ලබවට පත් වීම. Facebook page branding එකකට business එකකට හෝ වෙනම brand name එකකින් වීඩියෝ කරන්න ඉන්න කෙනෙකුට වඩාත්ම සුදුසු page එකක් නිර්මාණය කිරීමයි. දැන් බලමු in-stream ad ලබා ගන්න තියෙන ඕන මූලික සුදුසුකම් මොනවද කියලා. in-stream ad කියන්නේ සාමාන්‍ය වීඩියෝ එකක් කරන මැද ad එකකට. followers 5000ක් ලබා ගැනීම. පැය 60ක් ඇතුළත දින 60ක් තුල මිනිත්තු 60000ක watch time එකක් සම්පූර්ණ කිරීම. මේක එක viral වීඩියෝ එකකින් ගොඩ දාගන්න පුළුවන්. active 5 videos අවම වීඩියෝ 5ක් page එකේ තියෙන්න ඕනේ. මේ ටික සම්පූර්ණ වුණ ගමන් ඔබට setup කියන බටන් එක ලැබෙනවා. Facebook එකෙන් සල්ලි හොයන ක්‍රම එකක් නෙමෙයි. ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි in-stream ad. විනාඩි 3කට වඩා වැඩියෙන් වීඩියෝ දාද්දි වීඩියෝ එක මැද ads පෙනෙනවා. Facebook monetization වල වැඩිම ආදායමක් එන්නේ මේ ක්‍රමයෙන්. ads on reel, overreels ad. ඔබ දාන Facebook reel වල පහලින් යන කුඩා banner ads මගින් ආදායමක් ලැබෙනවා. performance bonus. මේක තමයි අලුත්ම සහ වටිනාම ක්‍රමය. ඔබ දාන text, post සහ reels වලට ලැබෙන engagement, like, comment, shares. engagement කියන්නේ ඒකට අන්න ඒ වෙනුවෙන් Facebook එකෙන් කෙලින්ම බෝනස් දිනනවා. තව හතරවෙනි ක්‍රමය අපි ගැන කතා කරනවා නම් stars and subscribe ratio. ඔබේ fan base එකෙන් කෙලින්ම ලබාවන්න පුළුවන් gift සහ monthly membership ක්‍රම. ඔබ වීඩියෝ දැම්මාට විතරක් මදි. RPM. RPM කියන්නේ revenue per mile. එවත් වීඩියෝ බලන අයගෙන් ලැබෙන මුදලට මුදල වැඩි කරගන්න ඕනේ. ලොකුම රහස තමයි ටාගට් ඔඩියන්ස් එක. ඔබ ශ්‍රී ලංකාව ඇතුළතේ විතරක් ටාගට් කළොත් ඔබට ලැබෙන RPM එක සාපේක්ෂව අඩුයි. නමුත් ඔබ English entertainment, non-verbal, කතා නැති craft, cooking, textation හෝ USA Tier 1 audience දෙකට හරියන content හදුවොත් views 1000කටත් සාමාන්‍යයෙන් 10000කට ඩොලර් 20ක් 50ක් අතර ආදායමක් ගන්න පුළුවන්. වීඩියෝ එකක් වෛරල් කරවන 3 second rule එක. වීඩියෝ එකේ මුල් තත්පර 3 ඇතුළත බලන කෙනාගේ අවධානය අල්ලා ගන්න. ඒ කියන්නේ හුක් එකක් තියාගන්න. තත්පර 3න් පස්සේ ස්ක්‍රෝල් කරලා ගියත් ඒ views එකෙන් monetization වෙන්නේ නැහැ. පස්වෙනි policy එක policy violation and LOLC fixing. Facebook එකෙන් කරන 90%ක් දෙනා අසාර්ථක වෙන්නේ monetization policy violation නිසා. විශේෂයෙන්ම limited originality or content සහ unoriginal content කියන red flags එන්න පුළුවන්. මේකෙන් බේරෙන්නේ කොහොමද? copyright music පාවිච්චි කරන්න එපා. Facebook එකේ තියෙන Facebook sound collection එකේ music විතරක් පාවිච්චි කරන්න. අනිත් අයගේ
වීඩියෝ කෙලින්ම කොපි කරන්න එපා. වෙන කෙනෙකුගේ ක්ලිප් එකක් ගන්නවා නම් ඔබේ වොයිස් ඕවර් එකක් වැලියු හෝ රියැක්ෂන් එකක් අනිවාර්යයෙන්ම එකතු කරන්න. fair use policy. LOC එකක් ආවොත් අයින් කරන්නේ කොහොමද? පොලිසි වයලේෂන් එකක් ආපු අන්ඔරිජිනල් වීඩියෝ එක කොම ඩිලීට් කරන්න. සතියකට පාරක්වත් විනාඩි 10ක් 15ක් Facebook live යන්න. ඔබේ ඇත්ත මුහුණ සහ කටහඬ පෙන්වනසේ. ඊට පස්සේ සති 2ක් 3ක් යද්දී request other review ලබා දී ඒ අවේතාවය අයින් කරගන්න පුළුවන්. payout setup and bank account connection. ඔබ සියලු සුදුසුකම් පිරෙව්වාට පස්සේ සල්ලි ලබා ගන්න payout එකක් හදාගන්න ඕනේ. ලංකාවේ සිටින අයට ලංකාවේ ඕනම local bank එකක commercial සම්පත් HNB ආදී shit code එක සහ account number එක දීලා කෙලින්ම ලංකා රුපියල් වලින් සල්ලි ගන්න පුළුවන්. tax form ඇමරිකානු බදු ගිවිසුම සඳහා W8BN form එක ඔන්ලයින්ම ෆිල් කරන්න කියනවා. මෙතනදී ඔබේ national ID එක හෝ TIN එක භාවිතා කරන්න පුළුවන්. payout එක හැම මාසෙකදීම 21 වෙනිදා වෙනකොට Facebook එකෙන් ඔබේ එකතු වුණ මුදල අවම ඩොලර් 100 පැන්නාම කෙලින්ම බැංකු ගිණුමට එනවා. PayPal එකක් තියෙනවා නම් අවම ඩොලර් 25කට අඩුවෙන් තියෙනවා නම් අදාළ දිනය ලං වුණාට පසු ඔබට මුදල් ඔබගේ ඔබ ඇතුළත් කර ගිණුමටම ලැබෙනවා. දැන් ඔබට සම්පූර්ණ අවධානය තියෙනවා ඔබ අදම ඇක්ෂන් ප්ලෑන් එක පටන් ගන්න. නිච් එකක් තෝරගෙන පේජ් එකේ ප්‍රොෆයිල් එක ඔප්ටිමයිස් කරන්න. දිනපතා අවම වශයෙන් එක හයි ක්වොලිටි රීල් එකක් සහ දින දෙකකට එක ලොං වීඩියෝ අවම වශයෙන් විනාඩි 3ක එකක් දාන්න. දවස් 21ක් තියා ගියාට පස්සේ ඇනලයිස් කරලා බලන්න වයිරල් වෙන කන්ටෙන්ට් හඳුනාගෙන ඒවා 60000ක් වොච් ටයිම් එක රීච් වෙන්න පුළුවන් නම් මේ වීඩියෝ එකෙන් ඔබට ලොකුම දැනුමක් ලැබෙනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න. Facebook මොනිටයිසේෂන් ගැන ඔබට තියෙන ප්‍රශ්නය පහලින් කමෙන්ට් කරන්න. මම පෞද්ගලිකව උත්තර දෙන්නම්. මෙවැනි ඔන්ලයින් earning සහ digital content creation වීඩියෝ තවම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.